යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අදත් මේ එකතු වෙලා ඉන්නේ ලංකාවේ රත්තරන් මිලට සාපේක්ෂව මැද පෙරදිග රටවල් වල රත්තරන් මිල ලංකාවේ මිලත් එක්ක සංසන්දනය කරලා කොයි රටෙන්ද අද දවසේ අඩුවටම මිල දී ගන්න පුළුවන් රත්තරන් පවුමක් කියලා කියන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම අද දවසේ කරන කියන වැඩ රාජකාරී සර්වපකාරයෙන්ම සාර්ථකම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අද 2026 දෙවැනි මාසේ 10 වෙනිදා අපි මුලින්ම ශ්‍රී ලංකාවේ රත්තරන් මිල බලමු. ඉතින් යාළුවනේ කැරට් 24 රන් පවුමක් 4,21,200ක් විදිහට කැරට් 22 රන් පවුමක් 3,86,160ක් විදිහට තමයි අද ශ්‍රී ලංකාවේ රත්තරන් මිල සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ අද ඩුබායි වල කැරට් 24 රන් පවුමක් 4,09,270ක් විදිහටත් සඳහන් වෙනවා. එතකොට ඒක ලංකාවේ මුදලත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී රුපියල් 11,928ක් අඩුවෙන් ඔයාලට ඩුබායි වලින් කැරට් 24 මිලදී ගන්න පුළුවන්. එතකොට කැරට් 22 රන් පවුමක් 3,78,944ක් විදිහට සඳහන් වෙනවා. එතකොට ඒක ලංකාවේ මුදලත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී ලංකාවේ කැරට් 22 මිලදී ගන්නවට වඩා රුපියල් 7,216ක් අඩුවෙන් ඔයාලට ඩුබායි වලින් මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ කටාර් වල කැරට් 24 රන් පවුමක් සඳහන් වෙන්නේ 4,07,944ක් විදිහට කැරට් 22 රන් පවුමක් 3,77,952ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට කැරට් 24 ලංකාවට වඩා 13,256ක් අඩුයි. එතකොට කැරට් 22 රන් පවුමක් ලංකාවට වඩා 8,208ක් අඩුයි. ඉතින් කටාර් වලින් මිලදී ගන්නවා නම් ඔන්න ඔය වගේ බජට් එකක් ඔයාලට ඉතුරු වෙනවා ලංකාවෙන් මිලදී ගන්නවට වඩා. ඉතින් යාළුවනේ සෞදි වල කැරට් 24 රන් පවුමක් සඳහන් වෙන්නේ 4,09,048ක් විදිහට කැරට් 22 රන් පවුමක් සඳහන් වෙන්නේ 3,75,400ක් විදිහට. එතකොට ලංකාවට වඩා කැරට් 24 12,152ක් අඩුයි. එතකොට ලංකාවට වඩා කැරට් 22 රන් පවුමක් 10,760ක් අඩුයි. ඉතින් ඔන්න ඔය වගේ බජට් එකක් ඉතුරු කරගන්න පුළුවන් සෞදි අරාබිය වල ඉඳලා රත්තරන් මිලදී ගන්නවා නම්. ඒත් එක්කම යාළුවනේ ජෝර්දාන් වල රන් පවුමක් සඳහන් වෙන්නේ කැරට් 24 3,95,160ක් විදිහට කැරට් 22 රන් පවුමක් සඳහන් වෙන්නේ 3,62,976ක් විදිහට. එතකොට ඒක ලංකාවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් 26,400ක් අඩුයි. එතකොට කැරට් 22 රන් පවුමක් 23,184ක් අඩුයි. ඉතින් හිතලා බලන්නකෝ ජෝර්දාන් වල කොහොමද බජට් එක කියලා. ඒත් එක්කම යාළුවනේ අපි බහරේන් වලට යන්න. බහරේන් වල රන් පවුමක් සඳහන් වෙන්නේ කැරට් 24 4,06,304ක් විදිහට කැරට් 22 රන් පවුමක් 3,78,074ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට ඒක ලංකාවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් 14,896ක් අඩුයි. කැරට් 22 රන් පවුමක් 7,456ක් අඩුයි. ඒත් එක්කම යාළුවනේ අපි කුවේට් වල රත්තරන් මිල බලමු. කැරට් 24 රන් පවුමක් සඳහන් වෙන්නේ 3,99,760ක් විදිහට කැරට් 22 රන් පවුමක් සඳහන් වෙන්නේ ලංකාවේ මුදලට සාපේක්ෂව 3,66,632ක් විදිහට. එතකොට ලංකාවෙන් කැරට් 24 මිලදී ගන්නවට වඩා ඔයාලට කුවේට් වලින් 21,440ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට කැරට් 22 මිලදී ගන්නවා නම් 19,528ක් අඩුවෙන් ලංකාවට වඩා අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරේ මැද පෙරදිග රටවල් වල ලංකාවට සාපේක්ෂව ගොඩාක් රත්තරන් මිල අඩුයි. ඉතින් වැඩිම ලාභය තියෙන්නේ ජෝර්දාන් වල රන් පවුමක් මිලදී ගන්නවා නම් 26,040ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් කැරට් 24. කැරට් 22 මිලදී ගන්නවා නම් 23,140ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ කුවේට් වල රන් පවුමක් මිලදී ගන්නවා නම් කැරට් 24 21,440ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. කැරට් 22 මිලදී ගන්නවා නම් 19,528ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හැමදාම කියනවා වගේ පරිස්සමෙන් hina වෙලා සතුටින් ඉන්න. ජය වේවා. ආයෙ හම්බෙමු.